මද්‍රව්‍ය පුරවාගෙන ඇමරිකාව දෙසට යාත්‍රා කරමින් තිබූ සබ්මරීනයක් විනාශ කිරීමට එක්සත් ජනපදයේ කටයුතු කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්‍රුත් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මෙම යාත්‍රාවේ මද්‍රව්‍ය ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ විසින් තහවුරු කළ බවයි. එමෙන්ම යාත්‍රාවේ ප්‍රසිද්ධ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකු සිටි බවත් ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන්ව තිබුණා. තවද අදාළ සබ්මරීනිය ගොඩබිමට පැමිණියේ නම් අවම වශයෙන් ඇමරිකානුවන් 25000ක් තම ජීවිතවලින් වන්දි ගෙවනු ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබුණා. සිද්ධියෙන් පසු අත්අඩංගුවටගත් ජීවිත බේරාගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ගේ උපන් රටවල් වන ඉක්වදෝරය සහ කොලොම්බියාව වෙත ආපසු යවනු බවත් එහි සඳහන්ව තිබුණා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.